දොයි 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 පුතා බයි 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 පුතා දෙවියන්ගේ රටක් මේක ගැම්මට ඉන්න ඕනේ ෆිට් එකේ ආවොත් කවදාවත් වරදින්නේ නැහැ කියලා තමයි කියන්න ඕනේ ඉතාලියට අවුව නම් පැලෙන්න වගේ ඉතාලිය වුණාට පට්ට අවුවක් තියෙන අවුවයිද කොච්චරක් විතර රස්නයක් ඇති කියලා හිතනවත් දැන් මේ වෙලාවේ 37ට වගේ ඇති කියලා හිතනවා හැබැයි 37 වුණත් හොඳට මේකප් එක දාලා මූණ රතු වෙන්න පාට කරලා එහෙම ඔයාගේ නම මොකද්ද මගේ නම ජනාලි පෙරේරා ජනාලි අපේ ඉන්නේ මේ ඉතාලියේ වෙරෝනා වල ගොඩක් ලස්සන සිටි එකක් නේ කොච්චර කාලෙද මෙහෙට ඇවිල්ලා මං අවුරුදු 30ක් වෙනවා ලබන අවුරුද්දට අවුරුදු 30ක් 97 ආවේ ලොකු කාලයක් ඇත්තටම කොච්චර සතුටක් තියෙනවද මේ වගේ රටක අවුරුදු ගාණක් එකට ඉන්න ලැබීම ගැන ගොඩක්ම සතුටුයි දැන් මේ වගේ රටකට සමහර කට්ටිය කියනවා මේ එන්න අමාරුයි එන්න ආවොත් මාර කට්ටක් කන්නේ ඔයා කියන්නේ මොනවද මේ බලන් ඉන්න කෙනෙකුට දෙවියන්ගේ රටක් මේක ඇත්තම කියනවා ඇයි මේ හැමෝම කියන්නේ කිසි කෙනෙක්ට වරදින්නේ නැහැ හරි ගොඩක් කට්ටිය කියනවා මේ රටට ආවොත් කන්න හම්බෙන්නේ නැති වෙන්නේ ඊට පස්සේ හරි ගියපු නැති එකෙක් නැහැ හැබැයි සමහරු කියන්නේ මේ රටට ආවොත් කෙල වෙනවා ප්‍රශ්න අපිට නම් හොඳටම හරි ගියේ මේ රටට ආවට පස්සේ ඇත්ත කියන්නේ දැන් ඒ කාලේ අවුරුදු 30කට එහා පැත්තේ දැන් මේ ඉන්නේ 2026 මේ කාලේ මොනවද තියෙන වෙනස දැනෙන්නේ කොහොමද අවුරුදු ගානක වෙනසක් ඇති ලොකු වෙනසක් තියෙනවා ඉතින් දැන් මේ කාලේ ඉතින් තාක්ෂණයේ දියුණුයි ඉස්සර එච්චර නෑනේ ඒ අතින් දියුණුයි සෑහෙන්න දැන් හරි කෙල්ල කාලේ ආපු ඔයාද දැන් ඉන්නේ තාමත් එහෙම නැත්තම් දැන් ආච්චි කෙනෙක් හරි දුවට දැන් මිනිපිරියක් ඉන්න එයා ලංකාවේ හරි ආච්චි අම්මා මිනිපිරියව සනසවන ලස්සන දරුණ ඇලවිලි ගීතයක් යනකොට පොඩ්ඩක් ආදරණීය විදිහට පොඩ්ඩක් මතක් කරලා කියන්න පොඩි කැලම පොඩ්ඩක් මතක් කරලා කියන්න බලන්න දොයි 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 පුතා බයි 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 පුතා ඒ ටික තමයි හරි ඔය ඔක්කොමත් එක්ක අවුරුදු 30ක් වෙනකොට ගයක් හදලාද තියෙන්නේ එහෙම නැත්නම් ඉතාලියේ තුලක ගයක් හදලා තියෙනවා ලංකාවේ මාරු නියමයි ජය වේවා අන්න පේනවනේ ගැම්මට ඉන්න ඕනේ ෆිට් එකේ ඉතාලිය තුලත් ගයක් හැදුවද හදන්න හිතනවත් ගන්න රෙන්ට් එකට ඉන්නේ ගන්න හිතන්නේ නැද්ද ගයක් නෑ ඇයි ඉතාලියේ ගයක් දුව ලංකාවේ ඉන්න ඉඳන් මම ලංකාවට යන්න හිතාගෙන ඉන්න අපි හරි ඔය ඔක්කොමත් එක්ක බලන් ඉන්න කොල්ලෙකුට කෙල්ලෙකුට මොනවද කියන්නේ ඉතාලිය ගැන ආවොත් කවදාවත් වරදින්නේ නැහැ කියලා තමයි කියන්න ඕනේ ඉතාලියට ලස්සන පෙන්ඩන් එකක් තියෙනවා ආගමට කොච්චර ආදරේද මගේ පනත් හරි බෞද්ධ ආගමත් හරි ජය වේවා thank you